Hi everyone, welcome back to my channel. අද මම වීඩියෝ එක අරගෙන ඉන්නේ ඓතිහාසික සේරුවාවිල පුදබිමේ ඉඳන්. අද මම සේරුවාවිල පුදබිමේ ඉඳන් සිල් සමාදන් වුණා. විඩාබර මනසට සිසිලසක් ගෙන දෙනවා මේ පුදබිමට ආවහම. මම කියනවට වඩා ඔයගොල්ලෝම ඇවිල්ලා බලන්නකෝ. මෙම මංගල මහා සෑයේ බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ තැන්පත් කරලා තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදී තපස්සු භල්ලුක වෙළඳුන් දෙදෙනාට ලබා දුන් කේශ ධාතුන් වලින් කොටසක්ද මෙහි තැන්පත් කරලා තියෙනවා. නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පිහිටි මෙම පුදබිම වන්දනා කිරීම සඳහා මුහුදු මාර්ගයෙන්ද පැමිණීමට හැකියාව තිබෙනවා. කාවන්තිස්ස රජතුමා විසින් 3 යොදුනක් මානයේ ගම්බිම් පුදා විහාරස්ථානයේ ඉදිරි අනාගතයට වැඩ සැලසූ බව අතීතයේ සඳහන් මූලාශ්‍රවල සඳහන් වෙනවා. මෙම ඓතිහාසික මහා සෑය කරවන ලද්දේ කාවන්තිස්ස රජු සමයේ. අපි අබ පහන් තෙල් පූජාවක් සහ කංජුක පූජාවක් සිදු කළා. අතීතයේ මේ පුදබිමේ 500ක් රහතන් වහන්සේලා වැඩ සිටි බව පුරාණ මූලාශ්‍රවල සඳහන් වෙනවා. ඒ වගේම විහාරයකට තිබිය යුතු සෑම අංගයකින්ම මේ විහාරය සමන්විත වෙනවා. අක්කර 50කට ආසන්න භූමි ප්‍රදේශයක මෙම ඓතිහාසික සේරුවාවිල පුදබිම පැතිරී තිබෙනවා. සේරුවාවිල පුදබිම දේශීය බොදු බැතිමතුන්ගෙන් මෙන්ම විදේශීය සංචාරකයන්ගේද අවධානයට ලක්වුණු පූජනීය භූමියක්. ඔන්න ඉතින් අපි සිල් පවාරණය කරලා පිටත් වෙන්න සූදානම් වුණා. ඊළඟට අපි ගියේ විල්ගම්වෙහෙර පුරාණ පුදබිමට. සිංහල ධාතු වංශයට අනුව විල්ගම්වෙහෙර ඉදිකර ඇත්තේ කාවන්තිස්ස මහරජු විසිනි. බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ මෙම විල්ගම්වෙහෙර චෛත්‍යයේ තැන්පත් කර ඇත. ඊළඟට අපි ගියේ ලංකාපටුන විහාරය නොහොත් සමුද්‍රගිරි විහාරය නැරඹීමටයි. මෙම සිද්ධස්ථානයේ ඇති වැදගත්කම නම් හේමමාලා කුමරිය සහ දන්ත කුමරු බුදුරජාණන් වහන්සේගේ වම් දළදා වහන්සේ රැගෙන ලංකාවට ගොඩබට ස්ථානය නිසායි. එහෙනම් දැනට මේ ව්ලොග් එක මම මෙතනින් නතර කරනවා. තවත් අලුත් ව්ලොග් එකකින් හමු වෙමු.